මගේ channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු මම කොහොමද active times වල audience එක active times වල reels post කරලා ගොඩාක් views ගත්තේ කියලා. ඔයගලන්ට පේනවා මේක reel එකක් තියෙනවා 133ක අනික 179ක. ඊට අමතරව මෙන්න මේ reel එක 188ක. ඊට අමතරව million views ගිය reels උත් මං ගාව තියෙනවා. හරි එහෙනම් අපි බලමු අද කොහොමද මිලියන් views යන reel එකක් active times වල audience active time වල post කරන්න කියලා. මුලින්ම ඔයා Meta Business Suite එකට ගිහින් create a reel මේව කරන්න. මුලින්ම අපි reel එකක් create කරන විදිය බලමු. ඊළඟට post එකක් කරන විදිය මම කියනවා. ඊට පස්සේ මෙතෙන් ගිහින් ඔයා වීඩියෝ එකක් add කරගන්න. ඔයගොල්ලෝ දන්නවා මොන වීඩියෝ එක add කරත් දැන් Facebook එකේ reel එකක් විදිහට තමයි යන්නේ. එතකොට මේ reel එක මේ විදිහට upload වෙනවා 100%ක් upload වෙනකන් තියන්න. ඊටත් අමතරව සාමාන්‍යයෙන් අපි හදිස්සියට reel එකක් upload වුණාම post කරලා දාන්න try කරනවා. එහෙම නෙමෙයි මෙතන copyright match tool එකක් තියෙනවා. copyright check කරනවා. ඒ copyright එක check කරලා එතනින් pass වෙනකනුත් ඉන්න එකටත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි next කරා. කැමති නම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයගොල්ලෝ මේවා දන්නවා. මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන්, ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්, අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. එතකොට දැන් තමයි අපි මේ scheduling කියන option එකට එන්නේ. මේ scheduling කියන option එකේ තමයි Facebook and Instagram දෙකම පෙන්වනවා. මොකද මම Instagram connect කරලා තියෙන්නේ. මේකේ active times කියලා එකක් තියෙනවා. මෙන්න මේ active times කියන එක බලන්න Facebook එකේ වෙනම පෙන්නනවා. Instagram එකේ වෙනම පෙන්නනවා. මේකේ සාමාන්‍ය විදිහට tomorrow 11:30 am, tomorrow 6:30 pm තියෙනවා. ඊළඟට Instagram වලත් ඒ විදිහටම time frame එකක් දීලා තියෙනවා. මොකද්ද මේ active time එකක් කියලා කියන්නේ? ඔයාගේ audience එක active වෙලා තියෙන time එක. ඒ කියන්නේ මේ data අපි කොහෙන්ද එන්නේ කොතනින්ද ගන්නෙ කියලා බැලුවොත් මෙන්න මේ active times කියන තැන පොඩි මේකක් තියෙනවා. අපි click කරලා බලපුවාම recommendations are based on when your followers were most active. ඒ කියන්නේ ඔයාගේ followers ලා පහුගිය සතිය තුල ගොඩාක් ඇක්ටිව් වෙලා හිටිය ටයිම් එක තමයි මෙතන පෙන්නන්නේ. එතකොට අන්න ඒ විදිහට most active time එකකට අපි ටාගට් කරලා ඔයාට පුළුවන් මේක post කිරීමෙන් අනිවාර්යෙන් හොඳ views ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට මේ විදිහට අපි post එක schedule කරා. දැන් අපි බලමු reel එක වගේම දැන් post එකක් කොහොමද image post එකක් කොහොමද schedule කරන්නේ active times වලට කියලා. අර විදිහටම අපි Meta Business Suite වලට ගිහින් image එක මේ විදිහට upload කරගත්තා. upload කරගත්තාම image එකට අපි music එකක් add කරන්නේ නැහැ නේ. එතකොට ඒ පළවෙනි තැනම තමයි තියෙන්නේ active times තියෙන පෙන්නන තැන. එතන schedule එකක් එතන තියෙනවා. schedule එක පෙන්නපුවාම නැවතත් මම කියන මගේ page එක Instagram වලටත් connect කරලා තිනවා. එතනත් අර විදිහටම active times පෙන්නනවා. මෙතන active times කියලා මම නැවතත් කියන්නේ අපේ audience එක followers ලා වැඩියෙන්ම active වෙලා හිටිය time එක පහුගිය සතියේ. අන්න ඒ විදිහට මේව කරගෙන අපි save කරලා දානවා. save කරලා schedule කරගන්නවා post එක. මෙන්න මේ විදිහට තමයි අපේ audience එක ගොඩාක් active time එකක් බලලා අපි post කරන්න reel එකක් හරි image එකක් හරි. ඒ විදිහට ඔයාලට ගොඩාක් views engagement ගන්න පුළුවන්.